ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි සර්පයෝ නිතරම ගෙවල් අස්සට එන්නේ කියලා. ගොඩක් අය හිතන්නේ ඉන්නවා සර්පයෝ එන්නේ මිනිස්සුන්ට හානි කරන්න කියලා. නමුත් ඇත්ත කතාව ඊට ගොඩක් වෙනස්. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සර්පයෝ ඇයි ඔයාලගේ නිවස තෝරගන්නේ සහ අපි ඒක නතර කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන කලින් සර්ප ලෝකේ නොදන්නා තොරතුරු ගැන දැනගන්න වෙනම් view තුලින් මම තරිදු ජයකොඩි. මේ වගේ තවත් නොදන්නා තොරතුරු ගැන දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ අදහසුත් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙමනම් අපි ෆස්ට් පොයින්ට් එක විදිහට ෆුඩ් ඇන්ඩ් ප්‍රේ ගැන ආහාර සහ ගොදුරු ගැන කතා කරමු. සර්පෙක් නිවසකට හෝ නිවෙස් ආසන්නයකට එන්නේ කුසගින්න නිවා ගන්න. එහෙම නැතු සර්පෙක් අපේ ගෙදරකට එන්නේ අපිව කන්න නෙවෙයි. අපි දැනුවත් හෝ නොදැනුවත් අපි විසින්ම අපේ ගෙවල් වල ඇති කරන සර්ප ආහාර නිසා තමයි සර්පයෝ ඒ තැන් වලට එන්නේ. ඉතින් මොනවද මේ සර්ප ආහාර? අපි හැමෝම දන්න විදිහට මීයෝ සහ ගෙම්බෝ තමයි සර්පයන්ගේ ප්‍රධානම ආහාරය. ගෙදරක ධාන්‍ය වර්ග හෝ ඉඳුල් නිසා මීයෝ එනවා නම් අනිවාර්යෙන් එතනට සර්පෙක් එනවා. විශේෂයෙන්ම රැට් ස්නේක් ගැරන්ටි. මෙතනදී මම දාන විදිහට අදහස් කරේ ගෙදරක එදිනෙදා පරිභෝජනය කරන ධාන්‍ය වර්ග නෙවෙයි. ගබඩා වශයෙන් පවත්වාගෙන යන ධාන්‍ය ගැන තමයි මම මෙතනදී අදහස් කරන්නේ. ඊළඟට අපි ගෙම්මන් ගැන කතා කරමු. ගෙවල් වල තියෙන වතුර පිරුණු තැන්. උදාහරණයක් විදිහට ගෘහාශ්‍රිත පොකුණු, ඒ වගේම දිය කඩਿੱති සහ කුණු පානු. මේවා ගෙම්බන්ගේ පාරාදීස. ඉතින් මේ වගේ තැන් වලට සර්ප වෙන එක නතර කරන්න හරිම අපහසුයි. මතක තියාගන්න ඔයාලගේ නිවසත් සර්පයන්ට ආහාර දාමයක් හදලා තියෙනවා නම්, ෆුඩ් චේන් එකක් හදලා තියෙනවා නම් ඒ වගේ තැන් වලට සර්ප වෙන එක කිසිසේත්ම නතර කරන්න බෑ. next point shelter and temperature. ආරක්ෂාව සහ උෂ්ණත්වය. සර්පයෝ කියන්නේ චලතාපී ජීවීන් කොටසක්. සර්පයන්ට කිසිසේත්ම මිනිසුන්ට වගේ උෂ්ණ කාලෙදී සීතල කරගන්නත්, සීතල කාලෙදී ශරීර උෂ්ණත්වය අවම කරගන්නත් කිසිසේත්ම හැකියාවක් නැහැ. කොටින්ම කියනවා නම් සර්පයන්ට දාඩිය දාන්නේ නැහැ. ඉතින් අධික රස්න කාලවල වලට සර්පයෝ සිසිල් තැන් හොයාගෙන එනවා. ගොඩක් වෙලාවට අපේ නිවෙස්වල තියෙන බාත්රූම් ඇතුලේ, ඒ වගේම ගඩොල් ගොඩවල්, දර ගොඩවල්, ඒ වගේම ටකරන්, පරණ බඩු මුට්ටු ගොඩ ගහලා තියෙන තැන්වල බොහෝ වෙලාවට අපිට සර්පයෝ දැක ගන්න පුළුවන්. ඒ වගේම වැහි කාලවල වලට සර්පයෝ ඉන්න ගොල් වතුරෙන් පිරෙන නිසා සර්පයෝ වියලි උණුසුම් තැන් හොයාගෙන එනවා. ඔයාගේ ගේ වටපිටාවෙත් අපිරිසිදුව බඩු මුට්ටු ගොඩ ගහලා තියෙනවා නම් ඒක සර්පයන්ට ස්ටාර් හොටෙල් එකක්. third point the central සුවඳ සහ හෝමෝන. සර්පයෝ තමන්ගේ දිව භාවිතා කරලා අවට තියෙන රසායනික සුවඳ හඳුනා ගන්නවා. සර්පයන්ට මිනිසුන්ට වගේ නාසය භාවිතා කරලා ගඳ සුවඳ හඳුනා ගැනීමේ කිසිම හැකියාවක් නැහැ. මොකද කියන්නේ සර්පයෝ ගඳ සුවඳ හඳුනා ගන්න හැටි සහ එයාලගේ කන් ඇසීමේ හැකියාව ගැන දැනගන්න කැමති අය ඉන්නවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්. හරි, ආයෙත් අපේ කතාවට. නාගයෝ වගේ සර්පයෝ තමන්ගේ සහකරුගේ හෝ සහකාරියගේ පෙරමෝන සුවඳ හරහා හොයාගෙන ඉන්න පුළුවන් ජීවීන් කොටසක්. හිතන්නකෝ වැරදීමකින් හරි සර්පෙක් අපේ නිවසට ආවට පස්සේ අපි ඒ සතාට පහර දීමක් හෝ ඒ සතාව මරා දැමීමක් සිද්ධ කරොත් අනිවාර්යෙන් ඒ තැනදී ඒ සතාව පෙරමෝන නිකුත් කරනවා. ඉතින් මේ පෙරමෝන දෙකේ අපට ඉන්න සර්පයෝ ගණනාවකට ඒ තැනට ඇදිලා ඉන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව නිසා තමයි අපිට නිරන්තරයෙන්ම නිවෙස්වල සර්පයෝ දෙන්නේ හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකම තැනින් හම්බ වෙන්නේ. fourth point human errors. මානව වැරදි. අපි නොදැනුවත්වම සර්පයන්ට අපේ ගෙට එන්න පාර හදලා තියෙනවා. ගෙවල් වල දොරවල් වල තියෙන හිස් තැන, ગેප් එක. ඒ වගේම ගෙවල් වටපිටාවේ තියෙන බිත්ති වලට හේතු කරලා තියෙන දරමිටි සහ පරණ ලී බඩු සහ ගෙවත්ත පිරිසිදු නොකිරීම. මේ වගේ දේවල් නිවැරදි කළොත් අනිවාර්යෙන් සර්ප වෙන එක 99%ක්ම අවම කරගන්න පුළුවන්. අද මම ඔයාලට දෙන සේෆ්ටි ඇඩ්වයිස් එක තමයි මේක. ඉතින් යාළුවනේ සර්පෙක් කියන්නේ අපිට අනුතරක් කරන්න එන හතුරෙක් නෙවෙයි. එයාලා ඉන්නේ එයාලගේ පැවැත්ම උදෙසා විතරයි. හදිස්සියේ හරි ඔයාගේ ගෙදරටත් සර්පෙක් ආවොත් කලබල වෙලා ඒ සතාට ගහන්න හෝ ඒ සතාව මරන්න පෙළඹෙන්න එපා. ඒ සතා කොහෙටද යන්නේ? ඒ සතා මොනවද කරන්නේ? ඒ සතා කොයි තැනද රැඳිලා ඉන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරන්න. සතාටත් අනුතරක් නොවෙන්න, ගෙදර අයටත් අනුතරක් නොකරගෙන සතාව ආරක්ෂාකාරීව ඒ තැනින් අයින් කරගන්න කටයුතු කරන්න. ඉතින් යාළුවනේ අද දවසේදී මම මේ කරපු වීඩියෝ එකෙන් ඔයාලා යම් දෙයක් ඉගෙන ගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. සතුන්ට ආදරය කරන මිනිසුන් විදියට අපි මේ සබාදාම ආරක්ෂා කරගමු. මම තරිදු ජයකොඩි වෙනම් view තුලින් නැවතත් හමු වෙමු.